මොකද්ද ප්‍රශ්නේ? ආන් ඉන්න කවුරුත් නැත්නම් මට කියන්න. ප්‍රශ්න තිබ්බට කමක් නෑ. උත්තර හොයන්න අදිස්සි වෙන්න එපා. ජීවිතේ කුණාටු කාලා තියෙනවනේ. ඒ වෙලාවට වලට නැව මූදට දාන්න නරක. පැත්තකට කරලා ඇන්කර් එක දාලා තියාගන්න ඕන. ඒ වගේ තමයි ජීවිතේ කලබල වෙලාවල් එනවනේ. හොදාට කරන්න ගන්න කමුදේ. මම හිතේ උඹ වගේ හවෝදරයා කියලා උත්තෝ. මම වැටෙන්නත් ගියා උත්තෝ මට කතා කර කර යන්නilla. Sorry Luka. Nahai ka message dia. Message. Ayyo, හැමනේ නේ. කැලිය අපේ යාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. කැලිය දාන බාරගත්තා නේද? මට මාත්‍යව ඉවසීමේ සීමාවක් තියෙනවා. අනවතෝ තෝ කනවා මරාගෙන කන දෙනගනි. අරතරගයේ අපි වලයි. අයෝඩි මා. උත්තෝ මොකද? අද කරන්න පුළුවන් නම් මම කොච්චර පුළුවන්ද? මෙතන. මොකේද ගෝ? හරි දැන් මම පොලිසිය කිව්වා පස්සේ මම කරගන්නේකෝ. පාලම් බං හුකන්න යන්න. අපේ යෝ අත කපන් යනවා මුත්තකෝ. මොකද්ද? යෝ අපේ යෝ අත කපන් යනවා කියලා. මම උඹට කෝල් එකක් දුන්නා ප්‍රතිචාරයක් නොමත පසුව අමතන. මම නෙමෙයි ප්‍රතිචාරයක් නොමැත කියලා කිව්වේ මේ ටෙලිෆෝන් එක. මේක කිව්වේ නැද්ද? ටෙලිෆෝන් එකෙන් කිව්වේ උඹයි. මීහරකෝ මම නෙමෙයි ටෙලිෆෝන් ඔපරේටර්. එතකොට උඹට ටෙලිෆෝන් ඔපරේටර්ලා ඉන්නවා. මට කොහෙද ඔපරේටර්ස්ලා? ඔපරේටර් කියන්නේ ටෙලිෆෝන් කම්පැනි ඔපරේටර්. ඒයි මේකේ ටෙලිෆෝන් කම්පැනි තියනවලු. ආයකෝ දෙහාට ගනි. තෝ මගේ කම්පැනි වැඩ කරන්නේ. ඊට පස්සේ තෝ ටෙලිෆෝන් කම්පැනි වල වැඩ කරපි. හවුද බම් පඩින්නේ? දැන් දෙක තුනක් ආවා සුමන්ට මට. නෝකෝල් ඩක වැඩ කාලා තියෙන්නේ. නෝකෝල් ගෑම හරියට වුණයි. අපි උකෝමුකෝ. මට බෑ ඩැඩි. මට බලකලොත් මම මැරෙනවා. මොකක්ද යකෝ ඒ? අද ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අහිංසක දෙමව්පියන්ගේ දරුවන් තුන්දෙනෙක් ඉන්නවා කියලා දෙදයි පඩි හම්බෙන්න. එයාට අරක්කු කාලා බොන්න මෙන්නවා. බරත් බොනවනේ මේකේ හොයන්න බෑ. නීල පපළුවේ අම්මගේ උත්වල මේකේ දාලා තියෙනවා. මේ කවුද මේ නීල පපළු කියලා ගහලා තියෙන්නේ? අම්මගේ. දැන් ඔයා එන්නේ කර එන්න අකුර ඒකුවා නම් ඒකෙන් තියෙන නම. දැන් මේ කවුද මේ නීල පපළු කියලා ගහලා තියෙන්නේ? සුමාලි අයියෝ මට බොරු කිව්වේ. මොකද්ද මං කරපු වැරද්ද? ඔයාට හරි ලේසි මාව මගේ අරලා යන්න. ඒත් යන්න ඉස්සලා මට කියන්න ඕනේ අයියෝ මට බොරු කිව්වේ කියලා.